හෙලෝ ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා රැපින් වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් අද අපි බලමු මේ වගේ ෆ්ලවර් බුකේ එකක් කොහොමද හරියටම රැප් කරන්න කියලා. ඉතින් මුලින්ම මේ වගේ රැපින් කොලයක් අරගෙන මම මේ පෙන්වන විදිහටම නමා ගන්න ඕනි. මේ විදිහට දෙකට නමලා එක ආයි පාරක් දෙකට නමා ගන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට සෙලෝ ටේප් ගහ ගන්න ඕනි. මෙන්න මේ වගේ. ඊට පස්සේ හදාගත්ත ඒ කොටස ෆ්ලවර් බොකේ එක අපි ෆ්ලවර්ස් හදන විදිය නම් කලින් වීඩියෝ එකක අරගෙන ආවා. ඉතින් ඒ හදාගත්ත ෆ්ලවර් බොකට් එකට මෙන්න මේ විදියට ඔයාලට සූටබල් විදියට රැප් කරන්න තමයි තියෙන්නේ. මේ විදියට ෆ්ලවර් බොකට් එක ගැලවෙන්නේ නැති වෙන විදියට ඔයාලා රැප් කරගන්න ඕනි. මම මේ මුලින් පෙන්නුවා වගේ කොටස් 4ක් ඔයාලා හදාගන්න ඕනේ එක ෆ්ලවර් බොකට් එකකට. සාමාන්‍යයෙන් ලොකු එකක් නම් ඒ වගේ ගානට හදාගන්න ඕනේ 4ක් විතර. ඒ විදියට ඔයාලට එකතු කරගෙන මේක මේ විදියට සෙලෝ ටේප්ස් ගහලා අලව ගන්න තමයි තියෙන්නේ. ඔයාලට මේකට ඩබල් සයිඩ් ටේප් හරි සෙලෝ ටේප් හරි ඕන ටේප් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ගැලවෙන්නේ නැති වෙන්න ඔයාලට හිතන විදිහට ඔයාලට අලව ගන්න තියෙන්නේ. හරිම ලේසියි යන්නේ. ඊට පස්සේ තව රැපින් පේපර් එකක් මේ විදිහට අරගෙන ඔයාලට මේ විදිහට කපා ගන්න තියෙන්නේ. මම මේ පෙන්නන විදිහටම මේක අලව ගන්නවා. එතකොට මේක ලස්සනට ඔයාලට හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරගෙන ඔයාලට තියෙන අලව ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ වටේටත් ඔයාලා සෙලෝ ටේප් එක ඔතා ගන්න ඕනේ. මොකද එතකොට මේක ටිකක් අර හයි විදිහට තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට රබර් බෑන්ඩ් එකකින් හරි මේ විදිහට ඔතා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ග්ලූ ගන් එකෙන් ඔයාලට මේ විදිහට රිබන් එකක් අලව ගන්න පුළුවන්. මේක ලස්සන කරගන්න. ඔයාලට කැමති දේවල් දැන් මේකට යූස් කරන්න පුළුවන්. ඒක ඔයාලගේ ක්‍රියේටිවිටි එක අනුව ෆ්ලවර් බොකට් එක ලස්සන කරගන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් දේවල් ඕනිම දෙයක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ලස්සන කරගන්න මේ ෆ්ලවර් බොකට් එක. මේ විදිහට රිබන් එකේ ලස්සන රිබන් බෝ එකක් මම අල්ලගන්න තමයි හදන්නේ. ඉතින් රිබන් බෝ එක හදන්න දන්නේ නැති කට්ටිය මෙන්න මේ ක්‍රමේ try කරලා බලන්නකෝ. ෆ්ලවර් බොකට්ස් හදලා සෙල් කරන විදිය වීඩියෝ එකකුත් මම කලින් වීඩියෝ එකක අරගෙන ආව. ඒකත් බලපු නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න. ඉතින් කලින් වීඩියෝ එකක මම ෆ්ලවර්ස් හදන්නේ කොහොමද කියලාත් වීඩියෝ එකක දාලා තියෙනවා. ඒකත් බලපු නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඒකත් බලන්න. ඊට පස්සේ ඔයාලා හදාගත්ත බෝ එක මෙන්න මේ වගේ ග්ලූ ගන් යූස් කරලා අලව ගන්න තමයි තියෙන්නේ. ඉතින් කලින් වීඩියෝ එකේ මම ඔයාලට කියලා දුන්න විදියට try කරලා බලන්න. ඔයාලට අනිවාර්යෙන් මේ විදියට orders ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතාගෙන ඉන්නව නම් ඔයාලගෙම කියලා shop එකක් ආරම්භ කරන්න. ඒක කරන්නේ කොහොමද කියලාත් මම ඉස්සරහා වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මම නම් ඇත්තටම මේ බිස්නස් එක පටන් ගත්තේ සල්ලි හොයනවට වැඩිය මගේ මානසික නිදහස වෙනුවෙන්. මොකද අපි එකම දේවල් වලට කොටු වෙලා ඉන්නේ නැතුව අපේ මෙන්ටලි නිදහස වෙනුවෙන් අපි එක දේවල් කරන්න ඕනි. ඒක මාරම වටිනවා. හරි. මේ විදියට ඔයාලා ෆ්ලවර්ස් ටික හදාගත්තට පස්සේ මේ විදියට ෆ්ලවර්ස් ටික ඔයාලට පුළුවන් ග්ලූ වලින් අලව ගන්න. ඒ වගේම මෙන්න මේ වගේ ඩෙකරේෂන් අයිටම්ස් උත් ඔයාලට පුළුවන් ඔයාගේ ෆ්ලවර් එක ලස්සන කරගන්න යූස් කරන්න. මේ අයිටම්ස් නම් ඕන තරම් ඔයාලට තිමු එකෙන්, දරාස් එකෙන්, AliExpress එකෙන්, Alibaba එකෙන් ඕනිම ප්ලැට්ෆෝම් එකකින් ඕඩර් කරන්න පුළුවන් ගොඩාරියක් අඩුවට. ඉතින් මේ වගේ සුකුරුත්තන් යූස් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆ්ලවර් බොකට් එකේ ලස්සන ගොඩක් වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලා මතක තියාගන්න ඕනි මේ ඇඩ් කරන අයිටම්ස් වල ගාණත් ඔයාගේ ෆ්ලවර් බොකට් එකේ ප්‍රයිස් එකට අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න ඕනි. ඉතින් ඔයාලගේ ෆ්ලවර් බොකට් එකේ ලස්සන තීරණය කරන විදියට තමයි ඔයාලට එන ඕඩර්ස් ගන්න තීරණය වෙන්නේ. ඉතින් ඔයාලගේ බිස්නස් එකටත් සුබ පතන ගමන් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.